Minasan konnichiwa. Welcome to Genius Academy. ඔන්න අද අපි තවත් නිපාතයක් ඉගෙන ගන්න යන්නේ. මොකක්ද අද අපි ඉගෙන ගන්න යන නිපාතය? මෝ නිපාතය. මොකද්ද මෝ නිපාතය? මේ මෝ නිපාතේ හිරගෙන හොඩියේ මෝ අකුරම තමයි අපි මෙතන මේ නිපාතයට යොදන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ මෝ නිපාතේ කියන්නේ මොකක්ද? මෝ නිපාතේ කියන්නේ මේ උත් ද කියන තේරුම ගෙන දෙනවා. සිංහල භාෂාවේ අපි උත් කියන තේරුමක් නැත්නම් ද කියන තේරුමක් එක්ක පාවිච්චි කරනකොට ඒ කියන්නේ දැන් හිතන්න අම්මත් මමත් ඔහුත් ඇයත් නැත්නම් ද කියන එකත් අපි ඒ වගේ තේරුමකටනේ ගන්නනේ අම්මාද මමද ඔහුද ඇයද අනේ විදිහට අපි උත් ද කියන තේරුමගෙන දෙන්න මේ මෝනිපාතේ පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයක. ඒතර ඉංග්‍රීසි වලින් මේක තේරුම ගත්තොත් also එහෙම නැත්නම් to කියන්නේ TOO කියන තේරුමට ගැලපෙනවා මේ මෝනිපාතය. අපි යමු රේබුල් උදාහරණ වාක්‍ය වලට. ඔයාලට පේනවා මෙතන අම්මත් මමත් වෛද්‍යවරු වේ. අම්මත් එතකොට අම්මට කිව්වේ අපි හහා. දැන් අම්මත් කියලා කියන්නේ ඔයා මොකද දාන්න ඕනේ? එහෙනම් මෝනිපාතය නේද? මමත් මම කිව්වේ වතෂි. එතකොට මමත් කියන තේරුම දෙන්න මෝනිපාතය දාන්න ඕන. දැන් මෙතන වාණිපාතයක් දාන්න බෑ නේද? උත්තේට පස්සේ වාදානවා කියලා අපි ඉගෙන ගත්තට මෙතන උත් කියන තේරුම දෙන නිසා ඔයා මෝනිපාතේ තමයි පාවිච්චි කරන්න ඕන. හහා මෝ වතෂි මෝ ඉෂා දෙස්. ඔහුත් ආවා. ඔහුත් ආවා. එතකොට කරේ කියන්නේ ඔහු කරේ මෝ ඔහුත් කියලා කියන්න අපි ගන්නවා. එතකොට කරේ මෝ කිමස්තා. කරේ මෝ කිමස්තා. එතකොට ඔන්න උත් ද යන තේරුම තමයි මේ මෝ නිපාතේ ගෙන දෙන්නේ. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් තව නිපාතයක් ගැන ඉගෙන ගමු. එහෙනම් මිතේ කුරතේ අරිගතෝ.